සුබ දවසක්. මම අද ඉන්නේ තල්පේ. රටක සංවර්ධනය තීරණය කරන්න ආණ්ඩුවට විතරක් බෑ. ඒකට ප්‍රයිවට් සෙක්ටර් එකේ සහයෝගයත් අනිවාර්යෙන්ම ඕන. ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එක යටතේ ලංකාවේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කරන වැඩසටහනක් ආණ්ඩුව පටන් ගත්තා. ඒ යටතේ ගාල්ලේ තල්පේ දුම්රිය ස්ථානය ලස්සන කරන වැඩේ බාරගෙන තිබුණේ ගාල්ලේ ඉස්ටාගාමන් සායතනයයි. මේ එහෙම ලස්සන වෙච්ච තල්පේ දුම්රිය ස්ථානය ඔය විදියට තමයි තල්පේ ලස්සන වෙලා තියෙන්නේ. හැබැයි මේ ලස්සන දිගු කාලය තියාගෙන ඉන්න නම් මේකට පබ්ලික් කියන කැලලත් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබටයි මටයි වගකීමක් තියෙනවා මේක ආරක්ෂා කරන්න. සරලව මෙන්න ලස්සන වොෂ්රූම් හදලා තියෙන්නේ. එතකොට මේ වොෂ්රූම් ටික සුද්ධ බුද්ධ කරන්න අපේ අම්මා අප්පා එන්නේ නැහනේ. එතකොට ඒවා ටික සුද්ධ බුද්ධ කරලා. එතකොට ටිකට් ගන්න නැතුව හොරෙන් දෙපැත්තෙන් යන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම කරන්න නැතුව අපි ගන්න සේවයට වටිනාකමක්. එතකොට සේවය අගය කරලා ඒ අදාළ ආයතන වලට ඒ තියෙන ගෙවීම් කටයුතු කරන්න පුළුවන් නම්. ඒ වගේම තමයි මේ එහා පැත්තේ වන්තිරු වලට යන්න මෙතනින් යනවට වඩා මෙතන මේ උඩ පාලෙමින් අපිට යන්න පුළුවන් නම් අපිත් ආරක්ෂිතයි රටත් ආරක්ෂිතයි. එතකොට තමයි සංචාරකයෙක්ට උනත් අපේ රටේ තියෙන විනයගරුක බව මිනිස්සුන්ගේ තියෙන ආගන්තුක සත්කාර කොහොමද තියෙනවා ඒ වගේම තමයි විනයගරුක මිනිස්සු ටිකක් ඉන්නවා කියන දේ සමාජගත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලස්සන තල්පේ අපි බලමු කොච්චර කාලයක් ලස්සනට තියාගන්න අපිට පුළුවන් වේද කියලා. එනවා හැමෝටම ජය වේවා.